උපන් අප මහා බෝසතාණන් වහන්සේට දූවරු 3 දෙනෙක් සිටියා. ඔවුන් කුඩා කාලයේදීම බෝසත්තුමා මිය ගොස් ස්වර්ණ හංසයෙක් වී උපත ලැබුවා. ඉතින් බෝසත්තුමාගේ හදිසි වියෝව නිසා අසරණ වුණු බිරිඳ සහ දියණියන් අනුන්ට බැල මෙහෙකම් කරමින් ඉතාමත් දුගී දුක්බර ජීවිතයක් ගත කරා. ඒයි ඔය බඩු ටික සේරම දූවිලි යන්න හොඳට පිහදාපන්. ඕක ඉවර කරලා කුස්සියේ තියෙන බීඩි කට් කොටපන්. මම යනවා ටික කාන්සි වෙන්න. හොඳයි හාමිනේ. මොකද සද්දේ? ඔනේ දෙවියනේ මගේ මැටි බඳුන මගේ මෑණියන් දීපු වටිනා මැටි බඳුන පරිස්සමින් වැඩ කරන්න දන්නේ නැද්ද යෝධියේ? උඹට මම අද හොඳ වැඩක් කරනවා. වරෙන් ගෙදර බඩු කුඩු කරන්න. පොළයන් යන්න ආයේ මේ පැත්ත පලා දෙන්න එපා. මම වැඩට පණ ඇති වෙන එකියක් හොයාගන්න. දැන් පළය! අනේ අපේ පියතුමා ඉඳි අපි මොන තරම් සතුටින් හිටියද? අනේ පියාණනි ඔබ අපි දිහා බලාගෙන ඉන්නවනම් අපිට මේ දුකෙන් මිදෙන්න පිට වෙන්න. ඉතින් දිනක් ස්වර්ණහංසයා ජාති ස්මරණ ඥානයෙන් තමන් නිහත භවයේ බමුණු උපත ලැබූ බවත් තමන්ගේ අඹදරුවන් දුක්ඛිතව ජීවත් වන බවත් දුටුවා. මොකද මෙතන තිරිසන්නේ? දෙවියනේ රත්තරන් පිහාටුවක් නේද? කොහෙන්ද මේක මෙතනට ආවේ? අක්කන්නේ මෑණියනේ මොකද සුන්දරී බරිහන් දෙන්නේ? මේ බලන්නකෝ රත්තරන් පිහාටුවක්. අනේ හැබෑමයි මේක රත්තරන්. කවුද දන්නේ මේ රත්තරන් පිහාටුව මෙතන දැම්මේ? කාට හරි අපේ දුප්පත්කම ගැන දුක හිතිලාද දන්නේ? බේනවන්න මමයි ඔය රන් පිහාටුව ඔබල වෙනුවෙන් දමා යන්නේ. දෙවියනේ අදහ ගන්නත් බෑ. ස්වර්ණහංසයෙක් හරිම ලස්සනයි. දුවරුනි මම පෙර භවයේ ඔබ තිදෙනාගේ පියාණන් සොඳුර. මම ඔබලා සමග ජීවත්ව සිටියේදී සිටුවරයෙකු ලෙස ඔබලාට සියලුම යසයිසුරු ලබා දුන්නා. මගේ වියෝවෙන් පසු ඔබලා ගෙවන දුක්බර ජීවිතය දැකලා ඔබලාට උදව් කරන්නයි මම මෙහි ආවේ. දෙවියනේ කතරම් පුදුමයක්ද? අපේ පියාණන් නැවත ඇවිල්ලා කොච්චර හොඳද? අනේ පියාණනි ඔබ මෙතෙක් කාලයක් සිටියේ කොහෙද? අනේ අපත් සමග මේ නිවසේ වෙසෙන්න. සුන්දරී මගේ චූටි දියණී එසේ කළ නොහැකි. දැන් මගේ නිවහන වනාන්තරයයි. මට කල හැක්කේ මේ විදියට විටින් විට ඇවිත් රන් පිහාටුව බැගින් ඔබලාට ලබා දීම පමණයි. ඉතින් ඕම කාලයක් ගත වුණා. මේ විදිහට ස්වර්ණහංසයා වරින් වර නිවසට ඇවිත් රන් පිහාටුව බැගින් දමා ගියා. ඒ පිහාටු විකුණා අඹදරුවන් දැන් සැපවත් ජීවිතයක් ගත කරනවා. මෑණියනි මොනවද එහෙට කල්පනා කරන්නේ? දැන් අපිට කිසිදු අගහිඟකමක් නැහැනේ. අපේ පියාණන් නිසා අපි නම් දැන් හරිම සතුටින් ඉන්නේ. ඒක ඇත්ත. ඒ දරුවනේ පියාණන් දැන් හංසයෙක්. ඔහු දිනක මෙහි පැමිණීම නතර කළහොත් එහෙම වුණත් අපි නැවත පෙර පරිදිම දුප්පත් බවට පත් වෙයි නේද? මෑණියන් ඔබ අදහස් කරන්නේ කොහොමද? අපි ඒ ස්වර්ණහංසයව අල්ලගෙන ඒකවර පියාටු සියල්ලම ගලවා ගත යුතුයි. මොනවා? මෑණියන් ඔබ උමතුවෙන්ද? ඒ දේ කරනවා තබා ඒ ගැන හිතන්නවත් කොහොමද? ඒ අපේ පියාණන්. පෙර භවයේ පියාණන් උනාට දැන් හංසයෙක් පමණයි. මම මේ දේ කියන්නේ උඹලගේම අනාගතය ගැන හිතලා. අපි ඔය රන් හංසය අල්ලගෙන උගේ සියලු පියාටු එකවර ගලවා ගමු.
එතකොට අපිත් මේ නුවර ඉන්න ලොකුම දඩවතුන් වෙනවා. අනේ එපා. ඒක මහ ගුණමක ක්‍රියාවක් නෑනේ. ඒක කරන්න හිතන්නවත් එපා. ඒකෙන් ඔහුගේ ජීවිතේට හානියක් වුණත් වෙන්න පුළුවන්. සත්‍යයකට අපේ පියාණන්. දියණියන් කැමති නැති වුණත් මම තනියම හරි මේ වැඩේ කරනවා. පහසුවේ මහා ධනස්කන්ධයක් එකපාර ලබා ගන්න පුළුවන්කම ගැන මෙවුන්ට නොතේරෙන හැටියක් හැබෑට. මට ගොඩාක් සතුටුයි මුන්ට මේ විදිහට උදව් කරන්න ලැබීම ගැන. බිරිඳට දැන් දියණියන් දෙදෙනා සුදුසු අයට සරණ පාවා දෙන්නත් පුළුවන්. මගේ දිවි තියෙන තුරා මුන්ට හැකි උපරිමයෙන් උදව් කරන්න ඕනේ. නිවස ළඟටත් ආවා. මොකද මේ අද බිරිඳ කවදාවත් නැතුව මායනතුරු මග බලා සිටින්නේ? එන්න හිමියනි එන්න. ඔහොම හිටි. හරි. අල්ලගත්තා. සේරම එකවර කලව ගන්නවා. අනේ සොදුර ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා. ඔබේ ඔය තණ්හාව නිසා ඔබට පසුතැවෙන සිත් වෙයි. පසුතැවෙන්නේ? මෙතරම් නම් පියාට ගොඩක් තියාගෙන. මෙසේ නොකරොත් තමයි මට පසුතැවෙන්න වෙන්නේ. දැන් මම තමයි මේ මුළු නුවරටම ඉන්න ධනවත් ස්ත්‍රිය. වේදනාව ඉවසන්න බෑ. මොනවා? මේ මොකද මේ වෙන්නේ? පියාට සේරම සුදු පාට වෙනවා නේද? අයියෝ දෙවියනේ විනාසයි. ඔක්කොම පියාට සුදු පාට වුණා. අනේ මම මොකද මේ කරන්නේ? එයි මොකද ඔය හැටි බෙරහන් දෙන්නේ? අයියෝ මෑණියනි මොකද මේ කරපු අපරාධේ? අනේ පියාණනි. අයියෝ පියාණනි ඔබට අමාරුද? නුඹලාගේ මෑණියන්ගේ අධික තණ්හාව නිසා මා විපතක් සිද්ධ වුණේ. මට ආයෙත් නුඹලාට උදව් කරන්න ලැබෙන එකක් නෑ. මට සමා වෙන්න දුවේ. ඉතින් ටික දවසකින් ස්වර්ණහංසයාගේ පිහාටු නැවත ආවත් ඒ සියලුම පිහාටු සුදු පාටින් තමයි ආවේ. පිහාටු වැඩුණු පසු හංසයා වනාන්තරයට පියඹා ගියා. ආයි කවදාවත් ආවේ නැහැ. මේ තණ්හාධික ස්ත්‍රිය පසු භවයක නන්දානම් භික්ෂුණියයි. වියෝවෙන් පසුත් ස්වර්ණහංසයෙක්ව ඉපදී තම දරුවන් පෝෂණය කිරීමට උත්සාහ දරූ ඒ උත්තරීතර පියාණන් වූයේ අප මහා බෝසතාණන් වහන්සේමය.